සාකච්ඡා කරනවා. ලෝක සාර්ථක වෙච්ච මිනිසුන්ගේ පස්වෙනි පුරුද්ද තමයි වියදම් රටාවන් වල තියෙන වෙනස. ධනවත් වෙච්ච සාර්ථක වෙච්ච අය නිතරම තමුන්ගේ ධනය සුකෝපභෝගී භාණ්ඩ මිලදී ගැනීමට වඩා වත්කම් අත්කර ගැනීම කෙරෙහි වියදම් කරනවා. මොනවද මේ වත්කම් කියලා කියන්නේ? මුදල් වියදම් කිරීම තුළින් අනාගතේ තමුන්ට ආදායම් වැඩි වෙන, තමුන්ගේ වත්කම් වැඩි වෙන දේවල් වල තමයි සාමාන්‍යයෙන් පොහොසත් මිනිස්සු මුල් කාලේ වියදම් කරන්නේ. හැබැයි දිලිඳුව සිතන කට්ටියගේ ස්වභාවය මේකේ අනිත් පැත්ත. ඔවුන් තමුන්ගේ වැටුපෙන් වැඩිපුරම මිලදී ගන්නේ සුකෝපභෝගී භාණ්ඩ. නැත්නම් අපි කියන්නේ ලක්සරීස් කියලා ඒ වගේ දේවල් වලට වියදම් කරනවා. එහෙමනම් ඔබට යම්කිසි සරුසාර ජීවිතයක් ගත කරන්න ඕන නම්, ධනවතෙක් වෙන්න ඕනේ නම්, සැපවත් ජීවිතයක් ගත කරන්න ඕනේ නම් ඔබේ වැටුප ඔබ කරන්න ඕන දේ තමයි අඩුවෙන් වියදම් කරලා ධනය ඉපයන මාර්ගවල වියදම් කළ යුතුයි, නැත්නම් ආයෝජනය කළ යුතුයි. ඒ පුරුද්ද හදාගන්න නැතුව ඔබට සරු දිවියකට අවතීන වෙන්න බෑ. ඒත්